පිරිමි ළමයි කතාව කියලා කියන්නේ මේ දවස්වල හැමෝම ගොඩක් ආසාවෙන් බලන කතාවක්. ඉතින් යාළුවනේ පිරිමි ළමයි කතාවේ පහුගිය කොටස්වලදී ඔයාලා දකින්න ඇති සුරේන් කොහොම හරි නෝරව ඉස්පිරිතාලේ එක්කගෙන ගියා. ඉතින් මේ වෙලාවේ නෝරගේ මූණේ තිබුණේ ගොඩාක් ලොකු අසරණ හැඟීමක්. ඉතින් ඒ වගේම සුරේන් කිව්වා ඔයාලට මතක ඇති නෝරා හිතන්නේ නැති කියලා. එයා මේ ලෝකේ විශ්වාස කරපු එකම එක මිනිස්සෙක් එයාට බොරු කරා කියලා. ඉතින් අන්නේ හැඟීම නෝරගේ හිතේ තාමත් තියෙනවා. ඉතින් සුරේන් නෝරට උදව්වක් කරා වුණාට නෝරා ඒක තේරුම් ගන්නේ වැරදි විදියට. මොකද නෝරා කියලා කියන්නේ හැමෝත් එක්කම බයෙන් සැකෙන් ජීවත් වෙන මිනිස්සෙක්. ඉතින් යාළුවනේ අන්න ඒක නිසා නෝරා මේ වෙලාවේ ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. ඉතින් නෝරට සුව වුණත් නෝරා සුරේන් ගැන තියෙන කේන්තිය නැති කරගන්නේ නැහැ කියලා තමයි අපිට ආරංචි උනේ. ඉතින් ඒ වගේම ටික කාලයක් යනකම් මේ දෙන්නගේ තරහ දිගටම තියෙනවා. ඉතින් යාළුවනේ සුරේන් කොච්චර මේක තේරුම් කරන්න හැදුවත් නෝරා මේ දේවල් තේරුම් ගන්නේ නැහැ. ඉතින් කතාව ඉදිරි කොටස්වලදී මෙන්න මේ සිදුවීම් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි අපිට ආරංචි වුණ විදියට නෝරට ඉක්මනින්ම සුව වෙනවා. ඉතින් යාළුවනේ කතාව ඉදිරියේදී ඔයාලට මෙන්න මේ සිදුවීම් ටික බලා ගන්න පුළුවන්. ඉතින් නෝරා සනීප වෙනවට ඔයත් කැමති නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේමයි ඔයා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලත් පුංචි ඉල්ලීමක් කරනවා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.